අද අපි කතා කරන්න යන්නේ අපේ වෙබ්සයිට් එකට කොහොමද ලින්ක් ඇඩ් කරගන්න කියලා. ඉතින් පේජස් අතර නැවිගේට් වෙන්න. එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකේ ඉඳන් වෙන වෙබ්සයිට් එකකට යන්න. අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ මේ ලින්ක් කියන එක. කලින් වීඩියෝ වල අපි කතා කරා කොහොමද වෙබ්සයිට් එකට ඉමේජ් එකක් දාගන්නේ, පැරග්‍රාෆ් එකක් දාගන්නේ, හෙඩින් ටැග් මේ වගේ ටැග් ගොඩක් ගැන කලින් වීඩියෝ සෙට් වල අපි කතා කරලා තියෙනවා. ඒ වගේම අපි අන්තිමට කතා කර වීඩියෝ එකේ කතා කරා වෙබ්සයිට් එකට කොහොමද ටේබල් එකක් ඇඩ් කරගන්න කියලා. ඉතින් ඒ වීඩියෝ ටික බැලුවා නැත්නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ ටිකත් ඔයා බලන්න. බලලා මේ වීඩියෝ එක සෙට් වෙන. එතකොට අපේ වීඩියෝ සීරීස් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි ඔයාලට. අපි මේ ලින්ක් යූස් කරද්දි දාන ටැග් එක තමයි මේ A කියන ටැග් එක. අපි මෙතන මේකේ A කියන ටැග් එක ඕපන් කරලා එතන href කියලා වර්ඩ් එකක් දෙනවා. මේකෙන් තමයි අදාළ පේජ් අතර නැවිගේට් වෙන එක හදන්නේ. හරියට අපි ඉමේජ් src එක දුන්නා වගේ. මේකෙදී අපි දෙන්නේ href එකට අපි නැවිගේට් වෙන්න ඕන පේජ් එක. මම මුලින්ම පේජ් එක ක්‍රියේට් කරගෙන ඉන්න. හරිද? දැන් අපි දෙන index.html එක විතරනේ. මම මුලින්ම තව පේජ් එකක් ක්‍රියේට් කරගන්නම්. අපේ පේජස් අතර නැවිගේට් වෙන එක ටෙස්ට් කරගන්න. මම මේකට දෙනවා නම about us කියලා. හරිද? about us.html කියලා. ඊට පස්සේ මේක අපි shortcut key එක use කරලා අපේ title එක rename කරගන්න about us කියලා. ඊට පස්සේ h1 tag එකක් දෙනවා page එකේ title එක විදියට about us කියලා. දැන් මම මෙතෙන්ට මේ href කියන එකට අපි අලුතෙන් ක්‍රියේට් කරගත්තු about us එක ලින්ක් කරන්න යන්න. ඔයාලට කරන්න තියෙන්නේ කලින් කරා වගේම HTML ෆයිල් එක ලින්ක් කරගන්න. dot එක ඇලේලා යූස් කරන්න පුළුවන්. ඔයාලගේ ෆයිල් එක තියෙන්නේ අදාළ ස්ට්‍රක්චර් එකෙන් එළිය නම් dot දෙක ඇලේලා යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉස්සරහට කන්ටිනියු කරගෙන ගිහලා ඔයාලට පුළුවන් page එක ලින්ක් කරගන්න. දැන් මම මෙතන about us HTML කියලා එක දුන්නා. ඒ වුණාට මෙතන මොකුත් පෙන්වන්නේ නැහැ. මේකදී අපි දෙන්න ඕන content එක. දැන් ඒ tag එක අපි enter කරාට මේකේ මොකුත් දීලා නැහැනේ content එක. මම දැන් මෙතන click me වගේ එකක් දෙනවා. හරිද? ඊට පස්සේ බලමු අපි web එක ගිහලා හරි. මෙතන තියෙනවා අපේ click me button එක. මෙන්න මේක click කරොත් අපිට පුළුවන් about us page එකට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක click කරාම about us page එකට ගියා. මම දැන් මේ tag එක copy කරලා අරන් ගිහලා about us page එකේ දානවා. my home එකට navigate වෙනවා. මෙතන මම දානවා index.html කියලා. දැන් මේ click කරාම අපිට පුළුවන් index.html එකට navigate වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් දැනට මේ click me කියන එක ක්ලික් කරාම දැනට අපි තියෙන page එකේ මේක load වෙන්නේ. ඔයාලට වෙනම new tab එකක open වෙන්න ඕන නම් අපිට මෙතෙන්ට දාන්න ඕන target blank කියලා. blank කියන එකෙන් අදහස් වෙන්නේ අලුතෙන් blank page එක මේක open වෙන්න කියලා. හරිද? ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් option කීපයක් තියෙනවා. පළවෙනි එක blank කියන්නේ වෙන page එක load වෙන්න. හරිද? ඔයාලට මෙතන click me click කරාම අපේ index.html එක open වෙන new tab එකේ. ඉතින් මම මේක about us page එකේ දාපුවම තමයි එහෙම new tab එකකින් open වෙන්නේ. මේක index එකේ දැම්මත් මේ විදිහටම about us එක load වෙනවා වෙන page එක. ඔයාලට මේ pages navigation එක button විතරක් නෙවෙයි image එක click කරාම navigate වෙන්නත් හදන්න පුළුවන්. එහෙම නැත්නම් paragraph එකක් වගේ click කරාම අදාළ page එකට අනිත් විදිහට navigate කරන්න පුළුවන්. දැන් මම මෙතන image එකට දාලා වෙන්නන්නම් කොහොමද ඒක දාන්නේ කියලා. අපි image tag එකට එළියෙන් අපේ href tag එක දාන්න තියෙනවා. මේ තියෙන මෙතන මම හදලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ href tag එක තියෙනවා. හරිද? ඊට පස්සේ ඒක ඇතුලේ තමයි image tag එක අපි දාලා තියෙන්නේ. එතකොට parent tag එක වෙන්නේ href කියන එක. එතකොට user වෙලා මේ image එක click කරාම about us html page එකට navigate වෙනවා. දැන් ඔයාලට බලන්න මෙතන image එක click කරාම about us page එකට ආවා. ඉතින් මේ වගේ අපිට පුළුවන් button එකක්, paragraph එකක්, image එකක් ඕනම එකක් use කරගෙන pages වල navigation එක හදා ගන්න. අපි දැන් කතා කරේ අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන pages අතර navigate වෙන හැටි. දැන් හිතන්න ඔයාලා about us page එකක් හදද්දී ඒකේ සාමාන්‍යයෙන් දානවනේ Facebook එකට navigate වෙන්න. එතකොට Instagram එකට navigate වෙන්න මේ වගේ social link දානවනේ. එතකොට මෙන්න මේවා ඉතින් කරන්නේ මෙන්න මේ href කියන tag එකේ. අපිට කරන්න තියෙන්නේ මෙතන href එකේ අපි file එක call කරපු එක වෙනුවට අදාළ domain name එක දෙන්න. මම දැන් ඔයාලට මෙතන YouTube එකේ domain name එක දාලා පෙන්නන්නම් කොහොමද පෙන්නන්නේ කියලා. හරිද? දැන් youtube.com කියලා දැම්මා. මෙතන click me එක click කරාම YouTube page එකට navigate වෙනවා. හරිද? දැන් මෙතන තියෙන්නේ YouTube එකේ domain එක. click me click කරාම මේ වගේ YouTube page එකට navigate වෙනවා. අද අපි කතා කරා කොහොමද අපේ web page එක අතර navigation එක create කරගන්නේ. ඒ වගේම අපි කතා කරා වෙන website වලටත් කොහොමද navigate එක create කරගන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අද අපි වීඩියෝෙන් කතා කරා. අපි ඊළඟට කතා කරන්න ඉන්නේ iframe කියන tag එක ගැන. මේ iframe කියන tag එක අපි use කරන්නේ වෙන තැනක තියෙන resource එක අපේ web page එකේ display කරගන්න. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් blog page එකකට වගේ ගියාම YouTube video ඒ page එකේ ඉඳන් play කරන්න පුළුවන්.
වෙන පේජ්ජකර යන්නතුව ඇති මේ වගේ අපි ක්‍රියේට් කරන්නේ මෙම iFrame කියනක යස් කලා ඉතින් ඊළඟ වීඩියෝවාට ගොඩක් වැදගත්තේ අපි හෙනම් ඊළඟ වීඩියෙන් හමුයමු